සුබ දවසක් ඔයාලට. අද නොවැම්බර් මාසේ 1 වෙනිදා. බලන්නකෝ අද මට විශ්වයේ තෑගි දීලා තියෙන මේ ලස්සන මල් ටික. බලනකොට රෝස ගහ ගස්ලබු ගහ ගාවටම ගිහිල්ලා ලස්සන මල් පොකුරකුත් දීලා තිබුණා. චුට්ටක් ඉන්නකෝ මම පෙන්නන්න. අද මට නැගිටින්න ඇත්තටම ටිකක් පරක්කු වුණා. මට අද කිරි ආහාර හදා ගන්නත් බැරි වුණා. ඒත් මං හිතුවා කොහොම හරි පන්සල් යනවා කියලා. මේ විදිහට ගෙදරින් මල් ටිකකුත් කඩාගෙන පන්සල් ඇවිල්ලා මම මේ ටික ටට්ටක් ගාලා ලෑස්ති කරගත්තා. හැබැයි අද මට කිරි ආහාර හදා ගන්න උනේත් නැහැ, කිරි ගන්න උනේත් නැහැ. කමක් නැහැ තියෙන විදිහට තියනවායි කියලා මම පළවෙනිද පටන් ගත්තා. මම මේ විදිහට ෆැන් භාජනයකුත් ලෑස්ති කරගෙන මල් පහන් පත්තු කරලා නොවැම්බර් මාසේ මටත් මගේ ගෙදර අයටත් සාර්ථකව මුහුණ දෙන්න ආශිර්වාද ඉල්ලලා හිටියා. ඔන්න දැන් යන්නේ මම ආසම වැඩක් කරන්න. මම මේ 20යි 25 අවුරුද්දේ පටන් ගත්ත වැඩක්. මම මේ විදිහට පොඩි පොතක් හදාගෙන ඒ මාසේ මට කෑමට, ඇඳුම් වලට, බෙහෙත් වලට, වෙනත් වැඩවලට, ඒ දේවල් වලට ගිය මුදල මෙන්න මේ විදිහට ලියන්න පුරුදු වුණා. එතකොට මට එක මාසයක් ඉවර වෙලා ඊළඟ මාසෙට යනකොට මං අනවශ්‍ය විදිහට මුදල් කොච්චර නාස්ති කරලා තියෙනවද? තව මම මොනවටද වැඩිපුර වියදම් කරන්න ඕනේ? මං වෙනුවෙන් වෙලාවක් කාලයක් වෙන් කරලා තියෙනවද? අන්නේ දේවල් ගැන මට පොඩ්ඩක් හිතන්න පුළුවන් වුණා. මුලින්ම මම නොවැම්බර් කියලා මේ විදිහට ලියාගත්තා. මගේ පොත දැන් ඉවර වෙලා ඇත්තටම තව මාස 2කට විතරයි. ඉතින් මේ අන්තිම පිටුව යන්නේ. දැන් ඉතින් මාස 2යිනේ මේ අවුරුද්දටත් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි කෑමට, ඇඳුම් වලට, ප්‍රවාහනයට, එතකොට මං කරන ව්‍යාපාර වැඩවලට සහ වෙනත් කියලා මේ විදිහට වගෝ තීරු වෙන් කරගත්තා. ඊට පස්සේ තීරු වෙන් කරගෙන මං දැන් ඒවා ලියා ගන්නවා. මේ කෑමට, ඇඳුම් වලට, ප්‍රවාහනයට, ඊට පස්සේ බිල්පත් ගෙවන්න. මොකද මට බිල් ගෙවන්න වෙනවනේ මේ වැඩේ. ඊට පස්සේ වෙනත්. දැන් වෙනත් තීරුව මං දෙකට බෙදා ගන්නවා. මං හේතුව ලියනවා. හේතුවයි මුදලයි ලියනවා. ඕන දැන් මට අද ප්‍රවාහනයට රුපියල් 66ක මුදලකුයි 50ක මුදලකුයි ගියා. මං ඒකේ ඒ විදිහට ලිව්වා. කෑමට 200ක් ගියා. ඒකත් ලියාගත්තා. අද පුංචි වැඩක් කරනවා. මෙතනින් මං අලුත් තැනකට ව්‍යාපාරය අරගෙන යනවා. හැබැයි මට තේරෙන්නේ නැහැ මේක දුක් වෙන්න ඕනි වෙලාවක්ද සතුට වෙන්න ඕනි වෙලාවක්ද කියලා. අවුරුද්දකටත් වැඩි කාලයක් මෙතන මේ විදිහට ව්‍යාපාර කරගෙන ඉඳියට පස්සේ අලුත් තැනකට යනකොට ඇත්තටම චුට්ටක් දුකක් හිතෙනවා. ඒත් ඉතින් හිත හදාගෙන මං මේ විදිහට බඩු ටික අස් කරනවා. මේ තියෙන ඕනි කරන බඩු ටික ඔක්කොම කවර වලට වෙන් කරගත්තා. මොකද හෙට ඊට දවසේ ඇවිල්ලා තමයි අපි මේ ටික අදින්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ ටික එතකොට ලේසි වෙන්නත් එක්ක මම මේ විදිහට බඩු ටික අස් කරන්න තමයි මේ හදන්නේ. ඇත්තට මේ වෙලාව නම් ටිකක් මහන්සි තනියම මේ දේවල් කරන්න ඕන නිසා. ඒත් ඉතින් කොහොම හරි හිත හදාගෙන හිතට හයිය අරගෙන මම මේ ටට්ටක් ගාලා ඒ ටික අස් කරන්න තමයි හදන්නේ. මේ තැනට මං ගොඩාක් ආදරේ. මොකද මම ආස කරපු හීනයක් හැබෑ කරගන්න මට පුළුවන් වුණේ මේ තැන ඉඳලා. ඉතින් කොහොම හරි කමක් නැහැ. ඔහොම තමයි අපිට ජීවිතේ ඉස්සරහට යනකොට අපි මුලින් හිටපු තැනින් අයින් වෙලා වෙන වෙන තැන් වලට යන්න වෙනවා. ඇත්තටම ඉතින් යන තැන මීට වඩා හොඳ වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරනවා. මේ තැන ගොඩාක් හොඳයි. මම මේ තැනට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මට අවුරුද්දකට වැඩි කාලයක් මගේ ආදායම වැඩි කරගෙන මගේ දේවල් මට අලුතෙන් අත්දැකීම් වැඩි කරලා මට ඉගෙන ගන්න අවස්ථාව දුන්න තැන නිසා මම මේ තැනට මගේ හදවතින්ම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ යන තැන පුංචිවත් සීරීමක වෙනසක් කරන්නේ නැතුව අලුත් තැනට යන්න තමයි මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම එහෙම කරගන්න පුළුවන් වුණා. තිබ්බ විදිහට වඩා අපිට මේ තැන බාර දුන්නටත් වඩා හොඳට අපි මේ තැන ලස්සනට පිළිවෙලට හදලා තමයි මෙතනින් ආයේ ගොනේ. මේ තියෙන මම බෝතල් ටික අයින් කරලා මේ විදිහට තිබ්බා. රාක ඔක්කොම හිස් කරා. දැන් මේ විදිහට තමයි මෙතන තියෙන්නේ. මේ දැන් නම් මට හොඳටම මහන්සි. මම බස් එකක් එනකන් කියලා මේ පාරට ඇවිල්ලා ඉන්නවා. හතිත් යනවා. මට හොඳටම මහන්සියි. ඒක දිගට වැඩ කළා ආවේ.
ඉතින් මහන්සිය යන්නත් එක්කලා පොඩ්ඩක් මේ ඉතින් ලස්සන කඳු ටිකක් පේනවා. ඒ කඳු ටික දිහා බලාගෙන තමයි මම මේ ඉන්නේ. ඔන්න අද මට විශ්වේ තව එක උදව්වක් කරා. මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් හම්බුණා. මම දැන් මෙයත් එක්ක වීල් එකේ යන ගම. මේ බලන්නකෝ මම යන පරිසරය හරිම ලස්සනයි. කඳු තියෙන මේ කඳු මැද්දේ තේ හිටෝල මාරම ලස්සනයි. ඒතර මේක කොච්චර දුරයි ටිකක් දුර වුණාට ඒක එනකොට ඒ වටපිට බල බල එනකොට මාර විදියට සැනසීමක් දැනෙනවා. මේ ඒ අස්සේ මම දැක කටින පින්කමකුත් අද නම් මාරම ලස්සනයි. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කෝල් එකට වීම එකක් හදාගන්න වෙව ඒ තරම් මහන්සි නිසා. ඉතින් දැන් මම වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. අද පොඩි වීඩියෝ එකක් මං අරගෙන ආවේ. ඉතින් අද දවසේ වැඩ මම මේ විදිහට ඉවර කරනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි වෙනදා වගේම මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි.